ගතවලිය 52 වන පරිච්ඡේදය සහ වචන 1 සිට නෙවෙයි දැක්වේ. එයිම ඔබ බලුවන්තේ ඔබ නුපුර කාර්යයෙහි කැමට පෙරකට කරගන්න හේද. දිව්‍යන් වහන්සේගේ කරුණාව නිතරම පවතිනේ. ඔබ දිවතියුණු දල පෙහෙකට සමානව රැවටලා කරමින් දුෂ්ටකම්ම යෝජනා කරයි. ඔබ යහපතට වඩා නුපුරටත් ධර්මෂ්ටකම කතා කිරීමට වඩා බැරි කැමටත් පෙරේ ඇත්තේ. එම්බ කපට දෙවි ඔබ සියලු ආකාර නොස්තක් වචනවලට පෙරේ ඇත්තේ. දිව්‍යන් වහන්සේ ඔබ සිදු කරටම බෙඳ දමනසක උන්වහන්සේ ඔබ අලවි ඔබ සමග කඩරමින් ඇද දමනසක ජීවිතන්ගේ දේශයෙන් ඔබ උදර දමනසක. ධර්මෂ්ටය ඒ දක බායාව ඔහුට සැනසමන්. බැලුවක දිව්‍යන් වහන්සේ තමාගේ ශක්තිය 52 හිතුනොහත් ආරක්ෂා ස්ථානයේ. කොටිනුගත්ව තමාගේ බොහෝ වස්තුකර විශ්වාසයේ තැබුව තමාගේ දොෂ්ටකමෙහි බලවත්ව මනුෂ්‍යයි මෙයයි කියන්නේ. මම වනෙහි දිව්‍යන් වහන්සේගේ ගහෙහි සිරි ඔලිව ගහක වැන්නම්. දිව්‍යන් වහන්සේගේ කරුණාව කෙරෙහි සිදු කළයටම විශ්වාසය තැබීම. ඔබ එසේ කළ නිසා සිදු කළ ඔබට සත්‍ය කරන්නම්. තවද ඔබගේ ශුද්ධාවන්තයන් ඉදිරියේදී ඔබගේ නැමේ කෙරෙහි බලා සිටින්නම් මෙකින්සද ඒ යහපත්ය. ගතවලිය 52 වන පරිච්ඡේදය සහ වචන 1 සිට නෙවෙයි දැක්වේ.